බොහෝ වෙලාවට රාජකාරි බහුල පරිසරයත් එක්ක අපිට පොඩ්ඩෝ ගැන හැම වෙලේම ඇහැ ගහගෙන ඉන්න බෑ. ඒත් පොඩ්ඩක් එහි මෙහෙ වෙන වෙලාවට එයාලා තින් මොන විදිහේ භයානක දෙයක් වෙයිද කියලා අපිට හිතා ගන්නවත් බෑ. එහෙම දරුවෙකුට වෙන්න පුළුවන් නරකම දෙයක් තමයි එයාලගේ නාසයේ යමක් හිර වෙන එක. ඉතින් අද අපි කතා කරමු දරුවෙකුගේ නාසයේ යමක් හිර වූ විට දිය යුතු මූලික ප්‍රථමාධාර සම්බන්ධයෙන්. අංක 1 තමයි එහෙම දෙයක් වුණාම ඔයාලා කිසිම විදිහකටවත් කලබල වෙන්න එපා කියන එක. ඒකෙන් තත්ත්වය තවත් බරපතල අතට හැරෙන්න පුළුවන්. අංක 2 තමයි නාසයේ සිරබූදය ගැනීමේ අරමුණෙන් විවිධ ආම්පන්න නාසයට ඇතුළු කිරීමෙන් වළකින්න ඕන කියන එක. අංක 3 තමයි ඔබ ප්‍රථමයෙන්ම උත්සාහ කළ යුතුයි දරුවාගේ නාසයට කිති කැවීම තුළින් කිවිසීමට සැලැස්වීම. එය සාර්ථකුනේ නැත්නම් දරුවාගේ සිරවුණු නාස්පුඩුව විවෘතව තබා අනෙක් නාස්පුඩුව තද කර සිරවී ඇති නාස්පුඩුවෙන් පහළට එකවරම වේගයෙන් හුස්ම පිට කිරීමට සැලැස්විය යුතුයි. කිසිවිටකත් දරුවාට නාසය තුරට ඇඟිල්ල දැමීමට ඉඩ දෙන්න එපා. ඉතින් මේ ක්‍රම දෙකෙන් එකකින්වත් නාසය තුළ සිරබූදය එළියට එන්නේ නැත්නම් රෝගියා වහාම රෝහලකට ගෙන යන එක තමයි වඩාත්ම සුදුසු දේ. ඒ ගෙන යන අතරතුරදී දරුවාව හිටගෙන හෝ ඉඳගෙන යාමට සලස්වන්න. කිසිවිටකත් ඔහුව හරහට රැගෙන යන්න එපා. මේ සියල්ලත් සමගම ඔබ වටහා ගත යුත්තේ මෙවැනි හදිසි අනතුරකදී අනවශ්‍ය ලෙස කලබල නොවී ඔබ ඉගෙනගත් මූලික දැනුම උපයෝගී කරගනිමින් රෝගියාගේ ජීවිතය ආරක්ෂා කර ගැනීමට උදව් විය යුතු බවයි. ඔබ තවමත් විවාහ වෙන්නේ නැද්ද? සහකරුවෙක් සහකාරියෙක් සොයනවද? අපගේ දහස් ගණන් යෝජනා අතරින් පැයක් ඇතුළත අප සොයා දෙන්නම්. දැන් මම තන්න 076යි 22යි 533 හදගැස්ම මංගල සේවය. පොලිසිය අසල නිට්ටඹුව. ඔබ සහකරුවෙක් සහකාරියක් සොයනවද? හදගැස්ම මංගල සේවය පොලිසිය අසල නිට්ටඹුව. ශාඛා කුරුණෑගල දඹුල්ල.